අපේ විතරක් අමතු ගුණා නම් කමක් නෑ. ඔයා දැන් පල්ලියේ ගීතිකා කියන්නේ නෙත් නෑ. ඔයගොල්ලෝ චර්ච් ගිහින් එන ගමන්ද? ඔව්. දැන් ඔයා ඉන්නෙම නෑ නේද? එනවා හසන්ති. මේ ටික ඔෆිස් එකේ ටිකක් වැඩ වැඩි. ගෙදර යන්නේ ටිකක් පරක්කු වෙලා. මං තාම ඔෆිස් එකට අලුත්නේ. වැට්ටි කල්ල ගන්නත් එපා. නැත්තම් ඕගොල්ලන්වත් චර්ච් එකවත් අමතක වෙලා නෙවෙයි. අපි දන්නවා ඒක. මම ෆාදර්ට කිව්වා එන්න වෙන්නේ නැහැ කියලා. ඒක නෙමෙයි. ඔයා ගයන්න බලන්න ගියාලු නේද? කවුද කිව්වේ? අමිල කිව්වේ. පව් නේද? ගයන්ට කාලයක් යාවි නේද සනීප වෙන්න? ටික කාලයක් යයි ඇවිදින්න. අන්න ඔයාගේ සිහින කුමාරයා චර්ච් එක පැත්තට ගියා. කවුද? ප්‍රවීන්ද? ඔව්. ඒ ගැන කතා කරන්නත් එක්ක ටිකක් කතා කර කර යන්කෝ අපි. ප්‍රවීන් වගේ කෙනෙක් අපෙන් ඈත් වෙන එක අපිට ලොකු පාඩුවක්. මට මේ රස්සාව නැති වුණා කියන එක තරම් දුකක් නෙවෙයි ෆාදර්. මට දුක තියෙන්නේ අපි වගේ අයගෙන් උදව් බලාපොරොත්තුෙන් හිටපු ඒ දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න එක. ප්‍රවීන් අපි හිතන පතන කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. දෙවියන්ගේ කැමැත්තට අනුව තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. මං හිතන්නේ ප්‍රවීන්ගේ රස්සාව නැති වෙච්ච එකත් ප්‍රවීන්ට හොඳක් වෙන්නත් පුළුවන්. කොහොමදත් මේ රස්සාව මට ගැලපෙන්නේ නැහැ ෆාදර්. මම කැමති නෑ දුප්පත් මිනිස්සුන්ව තලලා පෙළලා ඒ මිනිස්සුන්ගේ වැඩ ගන්නවට. අපි හැමෝටම තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕනේ. ප්‍රවීන්ට මෙහෙදි විතරක් නෙමෙයි දුප්පත් අසරණ මිනිස්සු හමු වෙන්නේ. ඉස්සරහදිත් හමු වෙයි. ඉතින් මේ අය ගැන අමතක කරලා ඒ අයට උදව් කරන්න. මම අයඟුණා කියලා ගණේෂ්ලා ඒගොල්ලන්ගේ සටන අතාරින්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඉල්ලීම් ලැබෙනකන් ඒගොල්ලෝ වර්ජනය කරනවා. ප්‍රවීන් මිනිස්සු මේ ලෝකේ බොහෝ අයිතිවාසිකම් දිනාගෙන තියෙන්නේ අරගල වලින් තමයි ප්‍රවීන්. මං එන ගිහිල්ලා එන්නම් ෆාදර්. හොඳයි. මේ පැත්ත අමතක කරන්න එපා. ආයෙත් ආවොත් එන්න. ආවොතින් අනිවාර්යෙන් එන්නම් මම. කොහොමදත් මට ෆාදර් මේ ගමේ මිනිස්සුන් මේ ලස්සන ගම කවදාකවත් අමතක වෙන එකක් නැහැ. ජේසු පිටයි. කොහොමද මල්ලි? පාඩම් කරන්න කියලා තහල් läග දෙනවා කියලා ගිහින් මට තාම ගෙදරට ලයිට් ගන්න බැරි වුණානේ. තව මාස 4-5ක් මහන්සි වෙලා වැඩ කළා සල්ලි ටිකක් එකතු කර ගන්නවා. ලයිට් ගන්න බැරියේ. බෝවට කරදර වෙන්න ඕනේ. මම කොහොම හරි මල්ලිගේ විභාගයට කලින් ලයිට් ගන්නවාම. අප්පච්චි කිව්වා මේ උඹ එස්.ඩී මහත්තයාත් එක්ක ගයන් මහත්තයා බලන්න ගිහිල්ලා ආවයි කියලා. මම ප්‍රවීන් එක ගියේ නෑ අම්මේ. මයි බර්නි ආන්ටි ගයන්න බලන්න යද්දී ප්‍රවීන් ඇවිල්ලා හිටියා. අපි ආව එකම කෝච්චි. ඔය එස්.ඩී මහත්තයා අස්සලා යන එකේ උඹ තාමත් ඒ මහත්තයාට ලෙන්ගතුයිද? නොකරන දේවල් ගැන හිතන්න එපා දුවේ. අන්තිමට මුට ඉතුරු වෙන්නේ දුක විතරයි. ප්‍රවීන් වෙන කෙනෙක් බඳින්න යන්නේ අම්මේ. එහෙනම් උඹත් එක සෙල්ලම් කරලා තියෙන්නේ. බඳින්න කෙනෙක් ඉඳද්දි. මං දැනගත්තා. සහ ගහනවා උඹට දීපු ගින්දරට. පිටින් එන උන් විශ්වාස කරන්න බෑ ළමයෝ. ප්‍රවීන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා අම්මේ. ප්‍රවීන්ගේ අම්මා ඉන්නේ අසනීපේ.
ප්‍රවීන්ට අම්මා කියන දේ අහන්න සිද්ධ වෙනවා. උඹ හොයින් බේරුණ ඇති. හොඳ වෙලාවට මෙහෙන් අස්සලා යන්නේ. නැත්තම් මොනවා වේද දන්නේ නැහැ. ප්‍රවීන් එහෙම නරක කෙනෙක් නෙවෙයි අම්මේ. අනේ මෙහෙම ගොන්නේ නැහැ අම්බියේ. උඹ තාමත් මේ මහතර ලෙන්ගතු ඉන්නේ. මෙච්චර දෙයක් වෙලා. අප්පච්චිට මේ ගැන කියන්න යන්න එපා අම්මේ. අප්පච්චිට කිව්වනම් ඔයිට කලින් ඔය මිනිහට ගහලා පන්නන්නේ. මං එහෙම නෑ යන්න විජයරාජ්. මට කියන්න පුළුවන් ශක්තියක් නැහැ සර්. මම සර් ඇඩ්ලොන්ඩ ස්ටේෂන් එකට එන්නද? එපා විජයරාජ්. මම මේ බංගලාවට ආව විදිහට මට ආයෙත් යන්න ඕනේ. මේ ගමේ ලස්සන අන්තිම වතාවට බලන්න ඕනේ. සර් අපිව හැමදාම අමතක කරන්න දාදන්නේ. අපෝ නැහැ. මේ කඳුවලල්ලේ මගේ සුන්දර මතකයන් හොඟාක් හැංගිලා තියෙනවා විජයරාජ්. ඒ සුන්දරත්වය මට අන්තිම වතාවට මෙදින්න ඕනේ. සර්ගේ කැමැත්තක් සර්. මම යන්න. විජයරාජ් මට කෝල් කරන්න. හොඳයි සර්. සර්ට නම් ජේසු පීටයි සර්. යන්නද යන්නේ? සර් අපි ආයෙ ඉල්ලලා පිකටින් එකක් කරනවා සර්. මං ගේම් පස්සේ තවත් මහත්තයෙක් එයි. මං කියන්නේ එක්කෙනෙක් විතරයි ගණේෂ්. අපි වෙනුවෙන් එම ප්‍රශ්නයකටම කන් දුන්නේ අපිව තේරුම් ගත්තේ සර් විතරයි. සර් ගෙදරින් තමයි කෝල් එකක් සර්. පුතා මේ අම්මා කතා කරන්නේ. මනෝජය කියන්නේ නැතිනේ. මම රස්සාවෙන් අයින් කළා. ගිය තැන හරියට වැඩ කරන්නේ නැතුව පඬිත වැඩ කරන්න ගියාපුවම උම වෙනවා පුතා. අම්මවත් මනෝජයත් හිතන විදිය වැඩක් කරලා නෑ මම. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉක්මනට ගෙදර එන්න. හොඳ වෙලාවට ඔය කටුත්තේවත් හරි ගියේ. නැත්තම් ඉතින් අපි සේරම පාරේ. අම්මේ අම්මලා මට හොයලා දුන්නේ කටයුත්තත් එහෙම නැත්තම් රස්සාවක්ද? කතා කරගමු. මම සූරී වික්‍රමනායකලට තාම කිව්වේ නෑ රස්සාව නැති උනායි කියලා. එහෙම කිව්වනම් මේ පරස්තාව නැති වෙන්න පුළුවන්. හරි. දැන් මන් තියන්න. ජේසු පිටේ පුතා. විජයරාජ් මංගට උදේ කෝච්චිය යනවා. මම සර්ට යන්න කියන්නේ නැහැ සර්. ඒත් මම කියලා මොනව කරන්නද? හැබැයි ෂෙව නතර කරගන්න පුළුවන් ශක්තියක් මට තිබුණා නම්. පාළු හිතන්න එපා. මං ගියාට අලුතෙන් SD මහත්තයෙක් එනවනේ. වැඩක් නැහැ සර්.
ඔය කවුරු ආවත් අපිට සැලකන්නේ වැඩකාරයා විදියටනේ. ඈ ෂේ කවුද මට වැඩකාරයා විදියට සැලකලා තියෙනවද නෑනේ. ෂේ මට සැලකලා තියෙනවා මිනිස්සකමට. ඉතින් ඒ කට්ටිය කවුරු ආවත් අපිට වැඩක් නෑ ෂේ. විජේරාජ් හොඳ සේවකයෙක් නෙවෙයි. හොඳ හිතවතෙක්. අම්මගේ ෆෝන් නම්බර් එක දීලා යන්න. ඕනෑම වෙලාවක මට කෝල් කරන්න. ෂේ එහෙනම් බඩනම් බඩගිනිත් ඇතිනේ. අපි කැම ටිකක් කමු. විජේරාජ් කන්න. මම පස්සේ කන්න. හොඳයි ෂේ. මගේ ෆොටෝස් අරගෙන ඔයා මොකද කරන්නේ? මේ ෆොටෝස් print කරලා මං අලව ගන්නවා. කොහෙද? මගේ හදවතේ. පිස්සු. මං වට ආදරේ. ඔයා මට ආදරේ. ඔයා ඇත්තටම මට ආදරේද? ඔව්. තුෂාරි මං ඔයා දැකපු මුල්ම දවසේ ඉඳලා ඔයා මගේ හිතේ ඇඳලා තිබුණා. ඔයා කවදාවත් මාව අමතක කරන්නේ නැද්ද? නෑ. ඒ වගේම තමයි මං ඔයාට කවදාකවත් දුකක් දෙන්නෙත් නෑ. අම්මෙන් හුඟක් අසනීපේ. මට මේ වෙලාවේ යගේ හිතට ඉද්දන්න බෑ. ඒගොල්ලෝ මට කටයුත්තක් ලෑස්ති කරලා. ඉතින් ඔයා කැමති වෙනවද ප්‍රවීන්? මට කැමති වෙන්න සිද්ධ වුණා. මං වෙනුවෙන් ඔයගොල්ලෝ පිකටින් කරන්න එපා. ඔයා මේගොල්ලෝ වෙනුවෙන් මොන හරි කරන්න. වතුකම් කරුවන්ගේ දියුණුව උදෙසා ඕනම දෙයක් කරන්න. නෑ සර්. යන්න එපා. සර්ට නැවතින්න හැම පාසුකම්ම අපි ආදලා දෙන්න සර්. සර්ව අපි ආයෙ SD කරලා ගන්නවා සර්. මම මේ ගමන යනවා ගණේෂ්. ඔයා මේගොල්ලොත් එක්ක ගිහලා වැඩ කරන්න. බෑ සර්. අපි කොහොම හරි මේ ස්ට්‍රයික් එක දිගටම ගෙනියනවා. අපි ඉල්ලීම දිනා ගන්නවා. කොහොම හරි අපි පඩි වැඩි කර ගන්නවා සර්. ඒකට කමක් නෑ ගණේෂ්. මං වෙනුවෙන් පිකටින් කරනවට වඩා ඒ දේ හොඳයි. මම යන්න ගණේෂ්. හොඳයි සර්. ඔයාව අන්තිම වතාවට බලන්න මම මෙතන ආවේ. මට කවදාකවත් ආව අමතක කරලා දාන්න බැරි වෙයි කුෂාල්. මටත් එහෙමයි ප්‍රවීන්. මමත් ඔයාට ගොඩාක් ආදරය කළා. මගේ අතින් ඔයාට උනේ ලොකු වරදක්. මට ඒකට සමාව වෙන්න. මම මේ වෙලාවේ හොඟා කසන්න වෙලා ඉන්නේ. මම ඔයත් එක තරහ නෑ ප්‍රවීන්.
ඔය පරිස්සමෙන් යන්න. ආපහු මේ ගමට එන්න එපා. මම යන්න. තුෂාරි තුෂාරි මං ඔයාට ගොඩාක් ආදරෙයි.